ආයිබෝවන් ජය කිරණ Hào. මට ඕනේ අපේ රටේ මිනිස්සුන්ට මාර වෙල්කම් එකක් දීලා මේ අතුල් දෙනකොට ඉතින් දෙන්නේ අපේ සල්ලිනේ ඉතින් මේ ගන්නවා අතුල් දෙනකොට මෙන්න මේ ආකාරයට හොයි සම්බන්ධයෙන් කටයුතු කරන මෙහෙට මේ මහල් කීපයක් තියෙනවා මහල් 5ක් 6ක් තියෙනවා මහලෙන් මහලට ගිහිල්ලා තමයි මේ ටෝයි බඩු තෝරන්නේ මේ ටෝයි බඩු තෝරනකොට එකක් තියෙන්නේ මේ පළාතේ ටෝයි හැදෙනකොට පොඩි කුඩා කර්මාන්ත තියෙනවා ඒ කර්මාන්ත වල පොඩියට නිෂ්පාදනය කරලා item 50 100 නිෂ්පාදනය කරලා ඔක්කොම මේ ප්‍රධාන වෙළඳපොළවල් මාකට් තියෙනවා එන්නේ මාකට් වල තමයි මේ මාකට් වලට ගෙනත් දෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන එකක්. මේ වගේ හරියට තියෙනවා මේ ප්‍රදේශේ. ඒකට අපිට ගිහිල්ලා ඒ ටෝයි බඩු තෝරලා මේ තියෙන මේ කට්ටිය තෝරගෙන එන ටෝයි දෙන්නේ. ඉතින් අපි බඩු ගන්නකොට බඩු ගන්නකොට ෆැක්ටරියට ලාභ ලැබෙනවා ඊට අමතරව අපිත් එක්කනේ ආලුවට කොමිෂන් එකක් යනවා ඒ ආකාරයට තමයි මෙහෙම ඉස්ස වෙන්නේ නැත්තම් හරි අමාරුයි බඩු මෙහෙ ගන්න එක ෆැක්ටරි 100කට විතර යන්න ඕනේ ඔය තෝරගන්න. නමුත් මේ වගේ දැන් මේකලා තියෙන ඕගොල්ලන්ට බිස්නස් එකක් කරගන්න ඕන නම් හරි ලේසි මේවා මේ කවුරුත් කියන්නේ නැහැ ජීවිතේට මේ පිටරට බිස්නස් කරන එකෙක්වත් නමුත් මට ඕනේ මේ රටේ අපේ මිනිස්සුන්ට දැනුවත් කරන්න මෙන්න මේවා කෙරෙන ආකාරය බලමු මේ ආකාරයට තමයි සෙල්ලම් බඩු පරික්ෂා කරන්න යන්නේ එතකොට අපිට වාහනයක් දෙනවා මෙන්න මේ ආකාරයේ මොකද මේ තරම් විශාලයි එකෙන් එකට අපි බලමු මේ සෙල්ලම් බඩු මේ බලන්න සෙල්ලම් බඩු යන්නේ මේ පළාතෙම නිෂ්පාදනය කියන්නේ මේ සෙල්ලම් බඩු කියන්නේ ළමයින්ට මෙන්න වරු බඩුව. Hello Larry, this how much? 这个多少钱？插电的吗？还是放电池的？ මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ මේගොල්ලෝ ප්‍රයිස් කියනවා. මේක ඇත්තම සිද්ධිය තමයි ෆැක්ටරි වල හදන්නේ ෆැක්ටරි වලින් හදලා උඩා ෆැක්ටරි හැදෙන එකටම අපිට යන්න බෑ අපිට කාටවත්. ඒතකොට ඉතින් ගන්න ඕන තවත් අඩුවෙන් ගන්න මේ වගේ මේ හෝල්සේල් තැන් පවත්තගෙන යන අයට කොමිෂන් එකක් යනවා. දැන් අපිත් එක්ක එන එක උත් තියනවා 100ට ගන්න. ඉතින් ඔක්කොමලා එහෙම තියලා තමයි මේක මේ ව්‍යාපාරික අපිට කරන් දෙන්නේ Hey, sound medium? මේ දිස්ත්‍රික්ක මේ ප්‍රොවින්ස් එකේම තියෙන ටෝයිස් මේ වගේ හෝල් තියෙනවා. මේ හෝල් තියෙනවා මම හිතන්නේ එක 50ක් විතර. ඒවට යන්න අවුරුද්දක් විතර ඕනේ. අපි දවසක අපි තෝර ගන්නවා දවස් දෙක තුනකට 5ක් විතර. ලෝක තමයි අපි සෙල්ලම් බඩු ගැන තවත් අලුත් දේවල් තොරතුරු තියනවා නම් සෙල්ලම් බඩු තෝරන්නේ නැහැ. අලුත් සෙල්ලම් බඩු තිබ්බොත් ඒ ෆොටෝ දාන්න ඔන්න ඕක තමයි ලෝක වෙනදාමේ තත්ත්වේ. ජය කිරණ කීපි තණ්හාවකුත් පුරුෂයාවකුත් නැහැ. මේ ඕන කෙනෙක්ට පුරුෂයෙන්ද අයිතියක් තියෙනවා දැනගන්න අයිතියක් තියෙනවා. මම කියන්නේ ආපු විදිය මගේ ජීවිත කතාවත් එක්ක මම ඔයගොල්ලන්ට දරුවක් කරනවා. අපි බඩු මොකද හොඳ තොරතුරු ටිකක් ඉස්සරහට. මෙන්න මේ ධ්‍යානයක 1800ක් වෙනවා. ඒලා තියෙන්නේ මේක අර හොඳ ඒවා. දැන් මේ කියන්නේ ඉන්නක සාවුන්නේ පොඩුතාවුන්නේ. 应该不会太多。对。
බලන්න මේ රිමෝට් කාර් එක Let you see? Let you see? 这个都不会，正常都不会。这个是被其他客户试，然后我就摔到了。Before another customer pleasing to make the tire from broken. How much then? 30 30? 练了，对， Rechargeable, rechargeable. 有包那个 USB 和电池， USB rechargeable，充电器就没有，包车身的。就是有个 USB 的线嘛。有。上面。 Kepala inside lah tu Okay. Okay. This one. Larry, this how many minutes can working this charge? 应该王总，你吃什么的都没问题的。 Maybe car broken, the battery working is okay. You can per circle rechargeable is okay. 因为现在的电池技术都很成熟的，不会像以前一样。 The battery technology better than before. Before maybe you play 50 or 60 times. You just can play just the first time you can just play 10 minutes, but now it's okay better than before. මේ තියෙන්නේ බයිසිකල් මේවා ඇත්තම ඇලෝයි වලින් හදලා තියෙන්නේ මේ පදින්න පුළුවන් මේ සෙල්ලම් බඩු වුණාට මේක මේ නියම බයිසිකලේ විදියට මේක රුපියල් 1300ක් විතර නේ මේ බලන්න මේ බයිසිකල් තියෙනවා මේ මෝටර් බයික් වර්ග තියෙනවා මේ තව මේවා ඇත්තම මේ මැටීරියල් වලින් හදලා තියෙන්නේ. එතකොට ඉතින් මේවා ගණන්. ඉතින් අපි කොහොමද මේවා මිලාඩු වෙන්නත් ඕනේ, අඩුව දෙක ඕනේ, ක්වොලිටි හොඳ වෙන්න ඕන. දැන් මේ බලන්න මේ තනිකර සෙල්ලම් බඩු මේ දිගට මේ තියෙන මේ හිතන්නේ කට්ටු 5000ක් තනිකර මේ ප්‍රදේශයේ පුරාම අපේ නිෂ්පාදනය කරන සෙල්ලම් බඩු තමයි තියෙන්නේ. ඉතින් ගත්තාම මේ ડોක්ටර් සෙට් බලන්න මේ කෙනා එක ඒවා ගේනවා. ඉතින් මම හිතන අපි ගෙනාවත් දැන් ටෝයි නම් හුඟක් ගේන අය අපි ඔක්කොම හුඟක් කොමිටියේ වට යන්න වෙලා තියෙනවා. මොකද දැන් කවුරු ගෙනාවත් දැන් SLSI ගිහිල්ලා ඒවා පරිස්සමයට භාජනය කරලා තමයි සෙල්ලම් බඩු ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් මම ඊටත් ඔබට ගිහිල්ලා හොඳ දේවල් සෙල්ලම් බඩු තමයි බලන්නේ. අපි බලමු කොහොම හරි මේවා ඉතින් එකෙන් එකට පෙන්වන්න තියෙනවා. අපේ අලුත් ඉගෙන ගන්න අයට දකින්න මේවා කොහොමද මේ වෙන්නේ, වෙළඳ පොළ කොහොමද, මෙන්න මේ ආකාරයට තමයි ටෝයි නිෂ්පාදන අපිට ගිහිල්ලා තෝරගන්න. මේ චූටි බබාලට මේ සිලිකන් සෙරප්පු දෙයක්, මේ සිලිකන් සෙරප්පු දෙයක් මේ මමත් අදයි මේක දැක්කේ. මේක මරු අපි චූටි අයගේ ප්‍රධාන දෙයක් තමයි අවුරුදු 1.5 වෙනකොට සෙරප්පු දෙකක් දාන්න උත්සාහ කරනවා. වැඩිහිටියන්ගේ ඒවා දාන. ඉතින් මේක ශරීර සෞඛ්‍යයට ඉතාම හොඳ සෙරප්පු දෙකක් මේ සිලිකන්. අපි බලමු මොනවද කියලා. මේවා ඇත්ත වශයෙන්ම පැය ගාණක් පෙන්වන්න තියෙනවා. හරි ආසහිතයි අපේ රටේ අයට ඔක්කොටම එන්න බෑනේ. ඉතින් මේ එන්න පුළුවන් ඇයි දැන් අපි වාහනයක නැග්ගත් ඒවා පෙන්නුවාම සෝබනකාරයෙක් වෙනවා. මොකද අපිට තියෙන්නේ ඉතාම කුඩා වාහනයක් මට තියෙන්නේ. නමුත් මම නැග්ගාම මේ වාහන වල තියෙන ෆන්ක්ෂන් වලක ඒවා දැක්කම පුදුම හිතෙනවා. එතකොට අර නිකන් ලොකකමට පෙන්නනවා වගේ හින්දා මට ඒවා පෙන්වන්න බෑ. ඉතින් අපේ රටේ මේ සමහරක් විඳිනවා සැප සම්පත්. ඒ නිසා මේ අපේ රටේ හුඟක් අයට ඒවා බුද්ධි විඳින්න නෑ. මේ බලන්න මේ කාර් වර්ග මේ තියෙන්නේ එක. දැන් මෙතන ගත්තාම එක ෆැක්ටරි එක බඩු. දැන් මෙතන ගත්තාම තව ෆැක්ටරි එකක්. මේ පළාතේ තියෙන ෆැක්ටරි වල බඩු තමයි මේ ගෙනල්ලා මේ තැන් වල දාන්නේ. ඊට පස්සේ අපිට කැමති දේ තෝරන්න ඕනේ. සමහරලාට මේ ෆැක්ටරියේ මේ අයිටම් එක මේ ටෝයි එක මෙතන ගණන් තව තැනක තියෙනවා මේක ඇතුළෙම ලාභයි ගණන් අඩුයි.
ඉතින් ඒක එක්කෙනාගේ එක එක ෆැක්ටරි වල මිල ගණන් එහෙම තමයි මේ සඳහන් වෙන්නේ. අපිට ඉතින් අපි බොහොම පරිස්සමින් තෝරගන්න ඇහැට දැක්ක පළියට බ්‍රාස් ගාලා තෝරගන්න බෑ මේ. අර පේනවා ඇති ඈත කෙරෝල්ටම ඈ දිගටම සෙල්ලම් බඩු තමයි. ඉතින් ওই විදිහට තමයි සෙල්ලම් බඩු. දැන් මේ ගත්තාම මේ ටික මේ රැටල්ස්. ඉතින් රැටල්ස් කියයි ඔක්කොම ගත්තාම මේවා එතකොට ඒ විශේෂයෙන් මෙන්න මේ ගන්න එක. මේ ගන් වර්ග තියෙනවා මේ අලුත ආපුවනේ මේ ගන්න එකෙන් මේ තියෙන්නේ. ඒ තියෙන්නේ මේ ගන් වර්ග නම් කාලයක් පුරුදු ආම්පන්නයක් මේ තියෙන්නේ. ඉතින් මේවත් පරිහරණය කළා කාලයක්. ඉතින් මේවා අතර දෑතට හුරුයි ආයි ගන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලැබෙන දෙහින කාලේ ඔය කියන්නේ ඒ ඔන්නෝයි විදිහට තමයි සෙල්ලම් බඩු තේරීම මට මගේ රටේ ජනතාවට මේ පෙන්වන්න තියෙනවා ඊට වැඩි දෙයක් නැහැ. නමුත් අපිට කාලේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් කාලයක් තියෙනවා. මට මේ රටේ ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ ඔක්කොම බලලා තමයි පුළුවන් දේ පෙන්වන්නේ. මේ තියෙන්නේ බිල්ඩින් බ්ලොක් වර්ග තමයි මේ තියෙන්නේ. මේවා මේ ලස්සන බිල්ඩින් බ්ලොක් එක මේ ප්‍රයිස් ආස්ත මේගොල්ලෝ මේක ස්කෑන් කරනවා. අත්ත කතන්දර ඉතින් මේක ෆැක්ටරියෙන් එනකොට මේක එනවා 870ක් වෙනවා. 870ක් කරනවා මෙන්න මේ බිල්ඩින් බ්ලොක් එක. මේ 870කට වෙනකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේගොල්ලෝ තියෙනවා ෆැක්ටරියටත් තියෙනවා මේ අපේ යාළුවටත් තියෙනවා. මම ඉතින් අනිවාර්යෙන් දන්නවා මේගොල්ලන්ට කොමිෂන් එකක් තියෙනවා. ඒවත් එහෙම ගිහිල්ලා තමයි හැදෙන්නේ. මේ තියෙන්නේ මේ ඔක්කොම බිල්ඩින් බ්ලොක් වර්ග තියෙන්නේ. මේ වගේ තමයි මේ සෙල්ලම් බඩු තෝරන්නේ. මේක හරි ලස්සනයි. මෙතන කණ්ඩ කෑම එක ගෙනත් දෙනවා. ළඟට බීම් එක ගෙනත් දෙනවා. සියලුම දේ අවශ්‍යතාවයන් ගෙනල්ලා දෙනවා. මේ ඉතින් අපි බොහොම පරිස්සමෙන් තෝරන්න ඕනේ අපේ ඇයට ගැලපෙන දේවල්. 这不是一个工厂的吗？这是一个工厂，但是它这个是单款的。就是盖子上面颜色应该可以换啊，那个没关系啊。 අලුත් එකක් ලස්සන එකක්. 但是它 2500ක් වගේ කියලා හිතාගමු. 大象呀，戴上的灰色。小袋子。 මේ බලන්න මේ පොඩි එක්කෙනාගේ පුටුව. මේ පුටුවත් බිල්ඩින් බ්ලොක් එකක් තමයි තියෙන්නේ. මේ හරියම මේ ඔන්න. මේක රුපියල් 2000ක් විතර වෙනවා. ඉතින් බලන්න පුටුවක් තියෙනවා. බිල්ඩින් බ්ලොක් ටිකක් තියෙනවා. අපි බලමු ඉතින් හොඳ දේ. මෙන්න මේ බව්වා බෑග් පෙට් හවුස්. මේ බව්වා මේක වෙනවා රුපියල් 2300ක් 400ක් වෙනවා. ඉතින් ජයකිරණේ අම්මා අප්පා ඉවරයි. අපේ අම්මා දැන් අවුරුදු 3-4ක් වෙනවා. දැන් පරලෝ ගිහිල්ලා ව්‍යාපාරිකයෝ ඉතින් මගේ අම්මා අප්පා දෙන්නම නැති කරන නැති වුණාට මට මගේ රටවැසියන්ට මේව පෙන්නලා අපිට මොකටද දන්නේ මේ සල්ලි අරගෙන ගිහිල්ලා මැරෙන්නද ඉතින් මේක බෑ ලොක් කරලා තියෙන අරින්න බෑ. ඉතින් ඔක්කොම බිල්ඩින් බ්ලොක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි හදන්න තියෙන්නේ. ඉතින් බලමු මේක වැඩේ තියෙන අපිට ඔක්කොම ගේන්න බෑ. අපි කොහොමද ඔක්කොම ගේන්නේ? ඕන් ඊට පස්සේ තව කට්ටියක් කියනවා ලංකාවේ සල්ලි ඉවරයි කියලා. ඒ වුණාට දෙයියනේ අපේ රටේ මිනිස්සු මේවා බුද්ධි විඳින්න ඕනේ. මැරිලා යන්න ඕනේ. බුද්ධි විඳලා. ඉතින් ඒ නිසා තමයි අපි මේවා පෙන්නන්නේ. ඉතින් මේ බිල්ඩින් බ්ලොක් ඔය ලොකුවට තියෙන ඉතින් මේ තවත් තැන මේ 5000 ගාණක් වෙනවා ඉතින්. මේක this one how much? Hello. This one? 大的呢？哦，maybe this high. Maybe. මේ ලොකු බිල්ඩින් බ්ලොක් වර්ග තියෙන ඉතින් අපිට මේ බලමු අපි ඕගොල්ලන්ට 52.6。 5500ක් විතර වෙනවා. හරි you take this okay 把这个加进去。好，这个都不要了。 අපි බලමු ඉතින් මේ වගේ තමයි ඉතින් මේක ෆැක්ටරි එක දැන් එක බිල්ඩින් බ්ලොක් ගත්තත් මේ හැමදේම ගත්තාම එක එක ෆැක්ටරි වලින් තියෙනවා. දැන් අපි තව තැනක ගණන් අඩුයි තව තැනක වැඩි. මේ දෙන්නටම තියෙන කොමිෂන් එකක් මේ හෝල් එකයි ඉති කට්ටියට කොමිෂන් අපේ තයින් ගන්නවා කොමිෂන්. ඔහොම තමයි ඉතින්. ඉතින් මේ රටවල් වල එකට එකතු වෙලා ගේම ගහන්නේ. අපේ රටේ එහෙම නෙමෙයි. අපේ රටේ ඉන්නේ මේ
වාසලිය අපේ රටේ ඉන්න තනියම ගහනවා හැමදේම හැදුවොත් තනියම උම්ම කනවා එකෙක් කනවා ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ සංස්කෘතිය තමයි වෙනස් වෙන්න ඕනේ Iya. This side. මේ රුපියල් 100ක් විතර වෙන අයිටම් එකක් ලස්සනයි මේ තියෙන මේවා පොඩි ඇයට එකක් රුපියල් 100ක් විතර වෙන්නේ Hello. මේ Oh. මේ දෙකම 1300ක් විතර වෙනවා මේවා මේ අර හොකී සෙල්ලම් කරන බැට් එක මේක එක බැට් එක මේක විශේෂත්වය තියෙන මේ ලෑලිවත් ලීවත් නෙවෙයි ස්පොන්ජ් මේ චූටියයි කකුල් වල වැදුනට ඇඟේ වැදුනට බඩු මුට්ටු වල වැදුනට මොකුත් වෙන්නේ නැහැ ඒ වගේම හොඳ හයියට තියෙනවා ස්පොන්ජ් බෝලයක් තියෙන්නේ ඉතින් මේ ඒ වගේ මේ ගොඩක් ಜಾති තියෙනවා ඉතින් ඔය වගේ තමයි අපි බඩු තෝරන්නේ ඉතින් මම නිකන් ගෙස් කළා මේ දෙක ඉතින් තව මේ එක බඩු තියෙනවා අපිට දුප්පත් මිනිස්සු වගේ ඉඳලා මේ වගේ තැන් වලට එන්නුවාම අර එක මොකද්ද තින් සමහරලාට මෝඩ්චෝන් කියලා කියන්නත් පුළුවන් හැබැයි මගේ යුතුයකම මම ඉෂ්ට කරනවා මේ රටේ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න නැත්නම් අපි බඩු ගන්න කීයටද විකුණන්නේ කීයටද සමාජය දැනුවත් වෙන්න ඒ වැඩසටහන මම හොඳට නොපිරිහෙලා ඉෂ්ට කරනවා කොයි වෙලෙත් පාරිභෝගික පැත්තේ තමයි මම ඉන්නේ මට හරි ආසාවක් තියෙනවා ජීවත් වෙලා ඉන්න ටික සමාජයට දෙයක් දැනුවත් කිරීම ඊට අමතරව බඩු මුට්ටු වල මිල ගණන් දැනුවත් කරලා සමාජයට හොඳ මිලකට ඒ කියන්නේ තරංගකාරී හොඳ මිලකට බඩු මිල පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු මම හැම වෙලේම ඉෂ්ට කරනවා. මේ පසල්ස් මේ තියෙන මේ එන්ජින් වර්ග මේ බලන්න මේවා මේ එන්ජින් මේ පසල්ස් තියෙන මේ පොඩි අයට හදන්න මේවා ඇත්ත වශයෙන්ම අපේ ළමයින්ට තියෙනවා නම් මේ ඔක්කොම මේ ගලවන්න හයි කරන්න තියෙන මේ බලන්න මේ සියලුම දේවල් ඉතින් අඩුම ගානේ දකින්නවත් සලස්සන්නම්කෝ මේවා ඉතින් ගණන් විශාල ගණන් වෙයි ඉතින් අහන්න ගියත් අහලා වැඩකුත් නැහැ මේ තියෙන්නේ මේ ඔක්කොම ළමයින්ගේ මනස වර්ධනය වෙන මේ ආමිෂක් මේ ඔක්කොම මේ කෑල්ලෙන් කෑල්ල ගලවලා මේ හයි කරන්න තමයි තියෙන්නේ මේ ඉතින් මේ නැව මේ බලන්න මේ ලස්සන නැව මේ ගෙවල් මේ සියල්ලම සවි කරන්න තියෙන්නේ මේවා ඉතින් ඇත්තටම අපිට ගෙනල්ලා හරි අමාරු විකුණන්න මේ කෑල්ලෙන් කෑල්ල ගලවන්න තියෙන්නේ මේ ගලවලා හයි කරන්න තියෙන්නේ ඉතින් බුද්ධිය වර්ධනය වෙන දේවල් තමයි ඉතින් අපිට මේ වාහන මේ ඔක්කොම කෑලි ගලවන්න තමයි තියෙන්නේ ගලවලා හයි කරන්න තියෙන ළමයිට ඉතින් මේ ඇත්තෙම මේ දැන් මේ පැත්තට ගත්තත් මේ ඔක්කොම තියෙන්නේ කෑලි හයි මේ මෝටර් බයික් එක ගත්තත් මේ සියලුම දේවල් තියෙන්නේ කෑල්ලෙන් කෑල්ල ගලවලා හයි කරන්න ඉතින් අපිට සීමාවල් තියෙනවා අපේ රටේ විකුණන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා මිල ගණන් තියෙනවා ඉතින් ඒ ඔක්කොම බලලා තමයි අපි බඩු වල මිල කරන්න වෙන්නේ ඉතින් විකුණන්න වෙන්නේ ගේන්න වෙන්නේ මේ කියන්නේ මේවෙන් තමයි කවුරුත් මම විතරක් නෙමෙයි කවුරුත් ඇවිල්ලා ටෝයි තෝරනවා නම් මේ වගේ තැන් වල අර බලන්න කිලෝමීටර ඈතට පේනවා ඉතින් ඒවා ඔක්කොම බොහොම සංවේදීව තමයි තෝරන්න ඕනේ ඉතින් අපිට විකුණන්න පුළුවන් වෙන්න එපා right දුකෙන් තමයි තෝරන්නේ 4 pieces. four piece how 4 much pieces, 4.6. You can put outside and maybe they can turn back like this. four piece how much 4.6. okay put මේ බලන්න මේක ඇතුලේ තියෙන හැම එකක්ම මේ මෙන්න මේ සහතික තියෙනවා මේ තියෙන්නේ සවුත් ඇමරිකා ඒ රටවල් වලට ගෙනියන මේ සර්ටිෆිකට් මේ තියෙන්නේ මේ සර්ටිෆිකට් ඒ මිඩල් ඊස්ට් අපිට මේක ඒසියා වලට සවුත් ඒසියා මේ තියෙන්නේ ඔය මේ තියෙනවා ඉතින් බලන්න මේ සෙල්ලම් බඩු ගත්තාම මේ තෝරනවා එකින් එකට හරි පරිස්සමින් තෝරන්න ඕනේ ඉතින් අපිට ගැලපෙන්නත් ඕනේ එහෙම මේ එකින් එකට අපි දවස් 3ක් දාගෙන තියෙනවා මේක විසිට් කරන්න මේ වගේව තියෙනවා විශාල ප්‍රමාණයක් මේ මොනවද ඩෝනා මේ සෙල්ලම් මේ මොනවද ඩෝනා යන්ත්‍ර ඉතින් ඒ වගේ හුඟක් જાති තියෙනවා බලමු මේ වාහනයක දීලා තියෙන්නේ අපිට මේ අපේ වැඩපොලේ තිබුණන් තියෙනවා හිටන් 2 ලක්ෂ ගාණක් කරනවා මේකක් මල්ලංග විකුණන්නත් තියෙනවා මේ වාහන මේ ඉලෙක්ට්‍රික් වාහන මල්ලංග විකුණන්නත් තියෙනවා ඉතින් බලමු මේ සෙල්ලම් බඩු මේ ගන්න එකයි මේ අපෝ ඒ වගේ ඔය සෙල්ලම් බඩු තියෙනවා ඉතින් තෝරගන්න ඕන අපේ රටට හරියන විදිහට අපේ හරියට බලමු අපි කරන්න කොහොමද
මේ බලන්නකො මෙන්න මේ මයික් එක මෙන්න මේ මයික් වර්ගේ චූටියට සෙල්ලම් කරන්න. ගෝවන් ජයගිරණ මේ ඔබ අමතන්නේ චීනයේ සන්තෝ නගරයේ සිට හොයි මාකට් අපි විසිට් කරන ගමන් ඉන්නේ බැලුම් අහන්න කොට්ටාසයකින් තව දහස් සංඛ්‍යාතකින් හොඳ අහන්න බලාගෙන තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම මේ කැමරා මේ සෙල්ලම් කරන ළමයින්ට සෙල්ලම් කරන්න අම්මලා තාත්තලා දැක්කහම දුක හිතෙනවා ඇති ඉරිසියා හිතෙනවා ඇති අපේ ළමයින්ට මේව පාවිච්චි කරන්න නැහැ කියලා. ඉතින් මේක තමයි තාත්තේ. Please, how much this? 5300ක් වෙනවා. ඉතින් හිතලා බලන්න අපේ රටේ අපි කොහොමද අනිත් වෙන රටවල් වල ඩොලර් වලින් ගන්න. ඉතින් අපි රුපියල් වලින් ගන්නකොට කොහොමද මේක අපි ඕගොල්ලන්ට ගෙනල්ලා විකුණන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා අපේ අවාසනාව ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාව යහපත් මේ බ්ලූටූත් වලින් වැඩ කරනවා. ඉතින් අපි කියමු සෙටප් එක සෙට් කරලා ළමයට සෙල්ලම් කරන්න පුළුවන් භාණ්ඩයක් බ්ලූටූත් හරහා තමයි මේක මේ යූස් කරන්න පුළුවන් වෙන්නේ. මේ කැමරා තියෙන. ඉතින් අපේ තාත්තේ සහෝදර සහෝදරියනේ දුවා දරුවනේ අපිට කනගාටුවෙන් මොනවද කියන්න වෙනවා. මේ රටේ අපේ දුවා දරුවන්ට අපි විඳින්නේ කටු කන්නේ අපේ රටේ මිනිස්සු කටු කන්නේ. අපි වගේ ව්‍යාපාරිකයෝ නැත්තම් හොරා කාපුම් රටේ සම්පත් හොරා කාපුම් සැප විඳිනවා. ඕගොල්ලෝ දුක් විඳින්නේ. ඔය හින්දා තමයි මේ සමාජය ඔක්කොටම දැනුවත් කරන්නේ. මේ රජයෙන්වත් අපි බලාපොරොත්තු වෙනවා මේ දූෂණය වංචාව නැතුව හොරා කෑම අපි වගේ වුන්. ඉතින් ඒ නිසා ඒවා නතර කරලා යහපත් රටක් මිනිස්සු හැම කෙනාටම සැප විඳින්න පුළුවන් රටක් නිර්මාණය කරගන්න සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය යොමු වෙලා මෙන්න මේ රජය හරහා මේ කාර්යය කරගන්න ඕනේ. මොකද පහුගිය කාලවල වල හොරකමට ජරාවට ඔක්කොම බිහිවෙච්ච මිනිස්සු ඉන්නේ මා ඇතුළු සියලු දෙනා. ඒ නිසා ඒකේ මුදව ගන්න නම් අලුත් කණ්ඩායමක් ඕනේ. අලුත් කණ්ඩායම මෙහෙලා ඉන්න මේ හොරකම වංචාව දූෂණයට නැත්නම් මොනියම් මොහො අලක්යක් කරනකොට කන්න පාර දීලා හොඳ රටක් නිර්මාණය කරගන්න අපි ඔක්කොම එකතු වෙමු. ඒකාවෙන් අත්වල බඳ ගනිමු. පක්ෂ පාට දේශපාලන නැතුව වැරද්දක් දුක් කරන වැරද්දක් නිවැරද්දට අකුඩි ගැසීමක් පුරුදු වෙන ජනතාවක් මේ රටේ වේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ජය ගිරිනාර. Oh, Buddha. Internet 105. ඕගොල්ලෝ බය වෙන්න එපා. Okay, surrender. බඩු ඔක්කොම Surrender. ඒවා චෙක් කරන්න ඒවට අදාළ එක්කෙනෙක් ගෙනල්ලා තමයි අපි මේ චෙක් කරලා ගන්න බඩු. ඒ කියන්නේ කිසි අරුදුරු තියාගන්න එපා. මේ පේනවනේ. හේ ජයකිරණ. Jayagala. හේ ජයකිරණ. Sri Lanka. ජයකිරණ. ඉතින් අපි මේවා ඔක්කොම හොඳ පරිස්සමයට වාදනය කරන දත්ත පරිස්සම වාදනය කරන්න අපි කෙනෙක් ගෙනල්ලා ඉන්නේ. මදුරුවන්ට තෙල් ගහනවා වගේ මදුරු තෙල් ගහන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි හොඳ දේ තමයි ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ. ජයකිරණ. හරියට හරි. හරි ආවනේක. හරිද? මේ බලන්න සෙල්ලම් බඩු. දැන් අපිට මුණ ගැහෙන්නේ නැති අම්මේ තාත්තේ මේ ඔබේ දුවා දරුවන්ට මේ බලන්න මෙන්න මේවා. ලරි this how much? මේ බලන්න ඔන්න ගණන් අපි කියන්නම්. මේ සාමාන්‍ය රුපියල් 1000ක් වෙන්නේ මේක. දැන් මේ බලන්න මේවත් ඒ ආසන්න වෙන්න ඇති. මේ බලන්න ලස්සන සෙල්ලම් බඩු. මේක 1100යි. 1100 පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න අපේ දරුවන්ට මෙන්න මේ මැටීරියල් වලින් අත ගන්න ලැබෙනවද කියලා. මේ බලන්න මේ බලන්න ගණන් වල අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිල මුදල් අඩු මිදලට ගේන්නත් ඕනේ. තරංගයට මූණ දෙන්න ඕනේ. තරංගකාරී වෙලදාමක් තියෙන්නේ මේ. This how much? මේ බලන්න එක මම ගත්තා. මේ බලන්න මේවා ඉතින් අපිට ඔයගොල්ලන්ට මේවා දකින්නකොට දුක හිතෙනවා ඇති ඈ. ඉතින් මේ මොනවා කරන්නද මේ? Hello, this how much this? මේ උගා જાති මේ මටත් දුකයි මාත් මේවා මේ සෙල්ලම් බඩුවේ මේ මෙරික රවුන්ඩ් එක. Hello, chicken. හරි. මේකත් බලන්න 1300යි මේ බලන්න.
මේ වගේ ඒවා ඉතින් මේ තියෙන සියලුම දේ ඒවා හරි ලස්සනට එතකොට බලමු මෙන්න මේ ගරේ මේ එකම සෙල්ලම් භාණ්ඩේ එකම සෙල්ලම් මේක මේ පැකින් එකේ කැසියර් ටෝයි පැකින් එකේ මේක එනකොට ගාන අඩුයි මේ පැක් එකට තව රුපියල් 100ක් 150ක් වැඩි වෙනවා. එතකොට අපි හුඟක් වෙලාවට බලනවා ගාන අඩු පැක් එක ගේන්න මොකද මේ ගාන අඩුව බලන්න එපා. එතකොට ඒ වගේ මේ බලන්නකො මේ සෙල්ලම් බඩු මේ ඒ වගේ මේ පොඩි අයට මොන තරම් දේවල් මේ ලෝකෙ නිෂ්පාදනය වෙනවද කියලා බලන්නකො. අපි ඒ නිෂ්පාදන මොන තරම් තියෙනවද හිතා ගන්න බෑ. ඉතින් මේව පැය ගණන් පෙන්වන්නත් බෑ. නමුත් නොපෙන්නත් බෑ මේ. ඒතකොට අපි හැම කෙනාම බඩු තෝරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. මිල ගණන් බලන්න ඕනේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඔක්කොම මේ දැනුවත් වෙන්න ලෝකෙ අපි ඒකයි කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට අපි ගෙනල්ලා දෙන මොනවා හරි කුණු ගොඩවල් තමයි මේ මිනිස්සු වැළඳ ගන්නේ. නමුත් මෙන්න මේ වගේ බලලා ඕගොල්ලන්ට අඩුම ගානේ සතුටුවත් වෙන්න පුළුවන් නම් මම හිතනවා අඩුම මේ අලුත් චින්චුන් එක මෙන්න මේක ඔපේමස් ලබූද කැකිරිද කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ලබූ කැකිරි කියන්නේ දැන් අලුතෙන් ඔය එක එක කාලෙන් කාලෙට එන දේවල් මේ වාණිජ්‍ය ලෝකේ ඒ ලබූ තමයි ඒ ඉන්නේ ලබූ ලබූ කැකිරි. ඉතින් ඒ වගේ මේ බාන්න මේ වාහන ගත්තාම මේ ඇස් කඩාගෙන යනවා මේ ඇස් කඩා මේ අපි තාම පටන් අරගෙන පේලි 2-3යි ගියේ මං ඉතින් මොකද කරන්නේ ඉතින් මේව ඔයගොල්ලන්ට අපි පෙන්නන්න ඉපෑ මේ මං අදාවනේ මේ මට මැජික් නෙමෙයි මම මේ අවුරුදු ගානක් තිස්සේ එන ස්ථාන. නමුත් මට හිතුණා සමාජයේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ කියලා. ඒක තමයි මම මේ කරන්නේ. මේ තියෙන්නේ මේකත් මේ පොඩි අය තල්ලු කරා යන එකක්. මේක වැකුම් ක්ලීනර් මේ තියෙන්නේ මේ ආකාරයට තමයි මේක රුපියල් 1800ක් වෙනවා. මේක රුපියල් 1800යි. මේ එක එක බඩුවල ඒ ජැක්ට මේවා එන්නෙම නෑනේ. 1800කින් දැන් නෑ. දැන් මේ වගේ ඒවා තියෙනවා. මේ ඔක්කොම හොඳම මැටීරියල්. ඉතින් මේකයි ගත්තත් මැටීරියල් දෙයක්. ඕගලන්ට උනත් පේනවා ඇති. ඉතින් මේ හැම එකක්ම නිෂ්පාදනය වෙනකොට ඩිපෙන්ඩ් වෙන්නේ ගණන් තීරණය වෙන්නේ මැටීරියල් එක. ඉතින් මේ හුඟක් මේ රටේ මේ ගත්තාම මේ ඔක්කොම මේකේ මේ සර්ටිෆිකේට් තියෙනවා. ඔක්කොම මේ ලෝකේ ඕනම රටකට යන හොඳම ක්වොලිටියේ සර්ටිෆිකේට් තියෙන බඩු. ඒ මොකද හැමතැනම ඒ සර්ටිෆිකේට් එක සඳහන් වෙලා තියෙනවා. මේ බඩු මේ මෙතන ගත්තා ඉතින් මේක ගණන්. මේ තියෙන්නේ මේව ගණන් වුණාට මේ ඉතින් අර මේ තියෙන මේ සෙල්ලම් මේ බොක්ස් එක දැන් ඉතින් මේ ගන්න අපේ පොඩ්ඩන්ට ඉතින් මේක 1800ක්. ඒක සාමාන්‍යයෙන් අපි ළඟ රුපියල් 200 ඉඳලා මේ බඩු තියෙනවා මේ වගේ ඒවා. නමුත් මේක අලුත් අමුතු දෙයක්. ඉතින් ඒ වගේ තමයි බලමු තවත් ඔයගලන්ට අලුත් දේවල් හොයලා දෙන්න. සියලුම සෙල්ලම් බඩු පරීක්ෂණයට භාජනය කරනවා. ඒකට බය වෙන්න එපා. සියලුම දේවල් හරියට බලලා මේව වැඩද කොහොමද වැඩ කරන්නේ කියලා ක්වොලිටි සර්ටිෆිකේට් එක බලලා තමයි මේ අපි වෙළඳ පොළට ඔබ හඳුන්වා දෙන්නේ. මේ බලන්න මෙන්න මේ ටෝයි එකේ ඉතින් මේවා මේ මැටීරියල් තමයි ඩිපෙන්ඩ් වෙන්නේ මේ මැටීරියල් එක. ඉතින් මේ වගේ දේවල් තමයි ඉතින් ඒක ආර්ථික මට්ටම් වලට අනුව තමයි මේ සෙල්ලම් බඩු ඔක්කොම තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ අපි බලමු මේ ඊළඟට අපේ ජනතාව දෙන ප්‍රතිචාරයක් මත අපි හොඳ සෙල්ලම් බඩු ඕගොල්ලන්ට ලබා දෙන්න මේ කටයුතු කරනවා. ඒ ආකාරයට තමයි මේ සෙල්ලම් බඩු තේරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ එක මහලක් අවසන් කළා. අපි බලමු ඊළඟට තවත් මොනවද අපිට ගන්න පුළුවන් දේ. සෙල්ලම් බඩු බලන් ආවට පස්සේ දැන් දිවා ආහාරය ඔක්කොම මේ තැන් වල දෙනවා. මේවා ඉතින් අර දෙයියන්ට වගේ තමයි සලකන්නේ. අපිට කෑම බීම ලෑස්ති කරලා තියෙනවා. අපිට කියන්න විශේෂයක් නැහැ. ඔක්කොටම මේ බඩු ගන්න එන ඔක්කොටම කෑම බීම අපි මෙතන වාහනේ පාක් කරලා දැන් අපි සූදානම් වෙන්නේ දිවා ආහාරයට. ඒගොල්ලෝ අපිට දිවා ආහාරය ගෙනත් මේ තියෙන රටයිදී
ඉතින් දැන් අපේ දිව ආහාරය මේගොල්ලෝ සූදානම් කරලා තියෙනවා. මෙහෙ ඉතින් කාන කෑම බීම කොහොම අපිට සපේනවා. නොමිලේ කොහොමද ඉතින් අපේ මුදල් වලින් තමයි මේ කෑමට පෙර ස්වීට් වර්ග තියෙනවා. ඕන තරම් අපහප කන්න පුළුවන්. මේ කියන්නේ ගෙඩි පිටින් මේ අට නටු පිටින් කියන්නේ ගම පෙත තියෙන ආහාර අරගෙන අපවස් කරුවොත් බල්ලා එයාට ඉතින් මේ කටයුතු කරනකොට අපිට සුපිරි සැප නේ ඒකයි මම කියන්නේ ළමයිනේ ඉගෙන ගනින්න පරම්පරාව වලට ගිය මේවා උඹලටත් අයිති උඹලත් බුද්ධ විදින්න පුළුවන් මේක හල්ලි ඉතුරු කරලා කොහොම අර පරිස්සමෙන් ජීවත් වුණොත් බිඳුවේ ඉඳලා නැගිටලා මේවා කරන්න පුළුවන් මේ තේ හදන ඒවා මේ ඇයි අපිට බුද්ධ විදින්න බැරි මං හැම වෙලේම හදන්නේ මේ මම අහම්බෙන් ආපු තැන මන්නම් දැන් වැඩක් නෑ අපේ ජීවිතේ අපි දැන් සෑහෙන දුරක් ගෙවලා ඉවරයි තරුණ පරම්පරාවට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ ජීවිතේ එකම කැමැත්ත. මොකද එක්තරා කොටසක් විතරයි. දේශපාලනය ගත්තත් එක්තරා කොටසක්, ව්‍යාපාර ගත්තත් එක්තරා කොටසක් විතරයි මේ බුද්ධ විඳින්නේ. හැබැයි මේක ඇතුලේ රහස් තියෙනවා. මේක ඇතුළ සංවිච්ච රහස් තියෙනවා. එන්නේ රහස් ටික දෙයියනේ කියලා ඔයගොල්ලෝ දැනගත්තොත් ඕන කෙනෙකුට නැගිටින්න පුළුවන්. නැගිටින්න බැරි මෙන්න මේ රහස් ටික නොදන්න නිසා. ඉතින් මම හැම වෙලේම සමාජයට හුඟක් අයට දැන් මේ වෙනකොට දැනුවත් කරලා තිනවා. ඉස්සරහටත් මම බලාපොරොත්තු වෙනවා දැනුවත් කරලා මෙන්න මේ වගේ දේවල් බුද්ධි විඳින්න ඕගොල්ලන්ට අවස්ථාව උදා කරලා දීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ජය කිරණ එකම අභිප්‍රායය. ඔය බලන්න සංගවුණු රහස් කියන්නේ අන්න ඒක තමයි මේ බලන්න ව්‍යාපාරිකයෙක් වුණාම තියෙන සුර සැප ඔන්න ඕක තමයි කියන්නේ. මේ බලන්න ඔන්න දෙයියන්ට වගේ කෑම සැප සම්පත් දෙන්නේ. දැන් ඔය අන්න මේසෙට කෑම බීම ඕනම දෙයක් කිව්වොත් ඕනම දෙයක් මොනවද ඕන කියලා කියන්නේ අපිට දෙනවා. Yang berapa ini? ඒක හොටෙල් වල දෙනවා. මේක අපි තමයි තෝරන්නේ අපිට මේවා ඕනේ කියලා. ඉතින් ඔය තෝරපු තමයි කියන්නේ. 有一次就晚上拿。 කියන්නේ 要一个是做完还是说要三两个？ Yang baik lah. 三个吧，给小孩拿一个。 Yang yang soal kita ini. 我感觉他下个月再吃它感觉好齐了。 මෙන්න බලන්න. මේ ජය කිරණ මහත්තයයි ඕඩරේ. වර්ගයේ නම නම් දිවි වැඩන්නේ. KFC. ඕකටත් මේව කණ්ඩ බැරි වෙයි කියලා මේ පීසා එකක් ඕඩර් කළා. ඉතින් මොකද මේක ඕඩර් කළාට පස්සේ මොනවද වෙයිද දන්නේ කොන්න බලන්න. Ini dah KFC. ජය කිරණ